ඉතින් මම අද හදන්නේ මගේ වම් අත විතර පාවිච්චි කරලා challenges 10ක් කරන්න. පළවෙනි එක පටන් ගන්න මෙතනින්. තමයි වම් අතින් අපේ බෝතලයක් අරින්න තියෙන එක. ඉතින් අපි මේ කරන්නේ එන්නේ challenge එක. ඉතින් ඉස්සරහට බලාගෙන ඉන්න. ඉස්සරහට අපේම කියලා challenge එකකුත් එනවා. ඉතින් guys ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අද මට ලෝක වෙනස්ම challenges ගොඩක් කරන්න තියෙනවා. ඒ වගේම අපි මල්ලි කියන ඒවා තමයි මම කරන්නේ. ඉතින් අපි මල්ලි කියනවා challenges 10න් පහක්වත් කරගන්න බැරි වුණොත් එයා punishment එකක් දෙනවා කියලා. ඒ නිසා ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් දැන් අපිට තියෙන අපේ දෙවෙනි challenge එක. ඉතින් අපිට තියෙන දෙවෙනි challenge එක තමයි මගේ නම ලියන්න ඕනි. මගේ නුහුරු අතින් කියන්නේ මගේ වම් අතින්. ඉතින් guys දැන් අපි ලියන්නේ අපේ දෙවෙනි challenge ඉස්සෙල්ලා කිව්වත් වගේ නම ලියන්න. ඉතින් මගේ challenges 10 මම complete කරනවා කියලා බලන්න අපි මල්ලි ඉන්න බලාගෙන. ඉතින් දැන් අපිට තියෙන අපේ දෙවෙනි challenge එක හිනා කරමු. මම දෙන්න මලියන්නේ guys ඉතින් මම දන්නවා තියෙන්නේ. guys ඔයාලට පේනවනේ ඉතින් කෝල්ල කට්ට කාගෙන කොහොම හරි වම් අතින් ලියන්නේ. ඉතින් guys මම මගේ දෙවෙනි challenge එක දිනුම් ඔයාලට වෙනම කෂ්ක කියලා ලියලා දිනවා. ඉතින් දිනුම්ද පරිදි දන්නේ මේක මට ඉතින් මගේ මන් ලිපක් මන් ලස්සනයි. ඉතින් ඔයාලා දැන් පල්ලෙන් කමෙන්ට් එක දාන්න මේක ලස්සනයි. එහෙනම් දැන් අපි යමු අපේ තුන්වෙනි challenge එකට. ඉතින් guys ඊළඟට අපිට තියෙන තුන්වෙනි challenge එක තමයි මෙන්න මේ බෝලෙන් මෙන්න මෙතන තියෙන ටූල් එකට මෙන්න මෙතන ඉඳන් බෝලේ වම් අතින් දාන්න. නෑ ටොපියක් දුන්නේ. ඉතින් මේ බෝලේ දාන්න ඕනි අන්නර දුර තියෙන ස්ටූල් එකට. ඉතින් guys අපි මල්ලිත් ඉතින් මේකේ සෑහෙන්න වැඩ වීඩියෝ එකට උදව් කරන සුපිරියට. ඉතින් guys දැන් මම දාන්න තමයි යන්නේ. ඔයාලා බලාගෙන ඉන්න මේක ඉස්සරහට. Wow. Oh my god! Wow! Oh my god! ඉතින් guys අපිට දැන් තියෙන හතරවෙනි challenge එක. ඉතින් හතරවෙනි challenge එක තමයි මෙන්න මේ බෝලේ මෙන්න මේ බැට් එකෙන් මෙහෙම කරලා 10 සතාවක් ගහන්න. ඒ කියන්නේ වම් අතින් 10 පාරක් මෙහෙම ගහන්න ඕනේ. වම් අතින් තමයි බැට් එක ගහන්න ඕනේ. ගන්න පුළුවන් වේද කියලා ඔයාලා ඉස්සරහට බලාගෙන ඉන්න. මොකද මටවත් හිතා ගන්න බැරි තව challenges ගොඩක් ඉස්සරහට එන්න ඉඩ තියෙනවා. වීඩියෝ එක ඔක්කොම ඉස්සරහට බලාගෙන ඉන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම්. ඔයාලා තමයි අපේ WhatsApp channel එක follow කරලා නැත්ද? එහෙනම් දැන්ම follow කරන්න. පල්ලා description එකේ මේ වීඩියෝ එකේ දාලා තියෙන link එක. එතකොට එතනින් ගිහලා follow කරන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 10ක් කරා දිනු. ඉතින් guys දැන් අපි හතරවෙනි එකත් කරා. එකත් මම දිනුම් 10ට වඩා 13ක් විතර ගැහුවා. 13න් බැරි වුණා. ඉතින් guys දැන් අපිට තියෙන්නේ පස්වෙනි challenge එක. ඉතින් පස්වෙනි challenge එක තමයි දැන් bowling තියෙන challenge එක කරන්න තියෙන්නේ. මේ bowling අන්න අතන තියෙන දුරම දුර wicket එකට මේ bowling අත කරකවලම බෝලේ දාන්න ඕනේ. chance දෙකයි දෙන්නේ. ඉතින් guys ඔයාලට පේනවා මේ අපේ wicket එක ගහන්න ගියා මෙන්න මෙතන පොළොව හැනරමටම තදයි. ඒක නිසා මේ challenge එක කරන්න ඕනේ. මේක ඇතුළට යන්නේ නැහැ මේ. වතුර දැම්මත් එච්චර පොළොව එච්චරම හයි ඒක නිසා challenge එක කරන්න ඕනේ. වෙන challenge එකට යමු. ඉතින් guys දැන් අපි පස්වෙනි challenge එක මගහැරිය එක close. දැන් ඉතින් තියෙන 6 වෙනි challenge එක. 6 වෙනි challenge එක තමයි S2 බැදගෙන වම් අතින් චිත්‍රයක් අදින්න. පොඩි චිත්‍රයක් පුස්වෙක් බල්ලෙක් වගේ චිත්‍රයක් අදින්න. අයියා හොර කරනවා එපා වෙනවා. අයියට දෙන්නේ පූසේ කටින්ද. හරි නම් අදින්න මම S2 බැදගෙන අදින්නේ. චිත්‍රය ඇදගන්න පුළුවන් වේද බලන්නකො S පියාගෙන අදින්නේ S බැදගෙන නෙමෙයි S පියාගෙන. ඉස්සරහට බලන් ඉන්නකො මට මේක අදින්න පුළුවන් වේද කියලා. ඉතින් guys මට තිබ්බ 6 වෙනි challenge එක පූසෙක් අදින්න S2 බැදගෙන S2 පියාගෙන මම පූසෙක් ඇඳලා බලන්නකො මේ. challenge එක නම් මම පෙරදි. දැන් අපි යමු අපේ 7 වෙනි challenge එක. ඉතින් guys දැන් අපිට තියෙන 7 වෙනි challenge එක මෙන්න මේ ආයෙත් තෙල් බෝතලේ මේ කොටු එක මේ බෝතලේ ෆ්ලිප් කරන් තියෙන්නේ අපි ගානට වැටෙන්න. තුන් පාරක් කරන්න ඕනි. අදිස්සියම මත එක පාරක්වත් කරගන්න බැරි වුණා. මම මේ challenge එක ෆේල්. ඉතින් guys දැන් අපි ඉතින් අල්ලන්න මේක දාන්න. එහෙනම් දාමු.
ඒකට වම්මතින් ඉන්නේ දාවා මේ වම්මතින් දාන්න දකුණු දිගටම දැම්මා 3 පාරක් විතර දැම්මා. කායි තව දෙකයි තියෙන chance දාලෝනේ දෙකයි තියෙන එකත් බැරි වුණා දැන් තුන්වෙනි එක බලමු අවසානයේ චිස් ඒක නම් බෑ ඉතින් කොහොමද ගයිස් මේක නම් පැරදි ඈ. ගයිස් දැන් අපි 8 වෙනි challenge එක තමයි තියෙන්නේ දැන් අපි 8 වෙනි challenge එක තමයි ගල් කැටයක් අරගෙන වම්මදින් විහික් කරන්න ඕනේ කොච්චර දුර යනවද කියලා බලන්න එහෙනම් ඒකත් කරමු let's go 12 වෙනද මම වම්මදින් ගල අරගෙන හරි පික් කරන්න විහික් කරමු දැන් ඉඳලා තියෙන්නේ ගයිස් හිතුවත් නැති විදිහ හැබැයි ටිකක් දුර ගියා හැබැයි කැතයි නේ දාපු විදිහ මට මම දක්ම තින්න සුපිරිම ගන්න ඉතින් ගයිස් දැන් අපිට තියෙන 9 වෙනි challenge එක තමයි මෙන්න මේ බැට් එක මෙන්න මෙහෙම වම්මදින් කොච්චර වෙලා තියන් ඉන්නවද කියලා බලන එක එහෙනම් ඒකත් බලමු මොන එකයි දෙකක් තුන තියෙනවා 4 5 6 7 8 9 10 11 12 13 14 දැන් අපිට තියෙන අපේ 10 වෙනි අවසාන අමාරුම challenge එක. ඉතින් අපි දැන් ඒ challenge එකට යමු. ඉතින් ගයිස් හරි ඉතින් කලින් කිව්වත් වගේ අපේම challenge එක තමයි මේක. අපි හදපු challenge එක. බලන්නකො ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට නම් කරන්න බෑ. ඒකත් හැකියාවක් තියෙන්න ඕනි කරන්න. බලන්නකො ඉතින් මට නම් බැරි වුණා මේක කරගන්න. ඉතින් guys අපේ 10 වෙනි challenge එක නම් මම fail. ඉතින් අපේ මල්ලි කිව්වා මට මේ challenges 10න් පහක්වත් කරගන්න බැරි වුණා මට punishment එකක් දෙනවා කියලා. ඉතින් මම 5ට වඩා කරානේ 5ක් 6ක් විතර කරානේ. ඔයාලා දැන් කමෙන්ට් එකක් දාන්න බලන්න දැන් මොකද කීයක් මම දින්නද කියලා. එහෙනම් මේ වීඩියෝ මේ විදිහට ඉවරනවා. එහෙනම් දැන් ඔයාලා අපේ channel එකේ තියෙන subscribe button එක දැන් ඔයාලා subscribe කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරන්න.